සුබම සුබ දවසක් වේවා කියලා අදත් ආදරෙන් පිළිගන්නවා මගේ ආදරණීය යාළුවෝ හැමෝම. අද මං හිතුවා ඕගොල්ලන්ට මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය පොඩ්ඩක් පෙන්වන්න ඕනි කියලා. එහෙනම් පෙන්වන්න කලින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යන් වැඩේට. මේ බලන්න මේ පේන්නේ මොකද්ද කියලා. සමහරක් දෙනෙක් දන්නවා ඇති. සමහර දෙනෙක් දන්නේ නැතුවත් ඇති. මේක තමයි අපේ කැම්පස් එකේ තියෙන පුදුම හතෙන් එක් පුදුමයක්. ඒ කියන්නේ අපේ ඉදිරිවිර සරච්චන්ද්‍ර වල. නාට්‍ය කලාවේ සුවිශේෂිතම ස්ථානයක් කියලා කිව්වොත් නිවැරදි. මේ තැන හදලා තියෙන්නේ මහාචාර්ය ඉදිරිවිර සරච්චන්ද්‍රයන් විසින්. ඉතින් මෙහෙම මේ වල හිස්ව තියෙන තැනක් නන් නෙමෙයි. විනාඩි 5ක් තමයි හිස්ව තියෙන්නේ. ඒ කියන කරම එනවා සෙට් එකක්. ඔය බලන්නකෝ ඉතින් කොච්චර කට්ටිය මේ වලට එනවද කියලා. ඒ කියන්නේ මේ වල නිවාර දවසට වගේම හැම දවසකම සෙනගින් පිරීලා තියෙන්නේ. ඒ තරම් මිනිස්සු හරිම ආකර්ෂණය දිනාගත්තු ස්ථානයක් තමයි ඉතින් මේ සරච්චන්ද්‍ර වල කියලා කියන්නේ. විවිධ ඉස්කෝල වලින් විවිධ කමිටි වලින් එකී නොකී හැම දෙනාගේම සිද්ධාගත් ස්ථානයක් තමයි මේ සරච්චන්ද්‍ර වල කියලා කියන්නේ. ඉතින් මෙතෙන්ට කට්ටිය එනවා, ලස්සන නරඹනවා, ආදරය කරනවා. මෙතන නොකරන දෙයක් නැහැ. නොකරන දෙයක් නැහැ කිව්වේ මේ නරක දේවල් වෙනවා කියලා නෙමෙයි. කට්ටිය එනවා, ෆොටෝ ගහනවා, වීඩියෝ ෂූට් කරනවා, වෙඩින් ෂූට් කරනවා. ඔය වගේ දේවල් තමයි වෙන්නේ. ඒ වගේම ආදරවන්තයින්ගුන් පිරිච්ච ස්ථානයක් තමයි ඉතින් මේ ඉදිරිවිර සරච්චන්ද්‍ර වල කියලා කියන්නේ. ඊළඟට බලමු අපේ ලෙච්ච හෝල් කොහොමද කියලා. අපේ ලෙච්ච වෙන්නේ මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ අපි ලෙච්ච එක. ඔය විදිහට ඉතින් ඉස්කෝලේ කාලේ වගේම තමයි ඇවිත් ඉතින් පැය දෙක ලෙච්ච අහගෙන ඉන්න ඕනේ. ඒවා තමයි ඉතින් මිඩ් එක්සෑම් එන්ඩ් එක්සෑම් කියලා ඉතින් එන්නේ. ටිකක් කට්ටක් කන්නත් ඕනේ. අපේ එන්නේ නංගි ළමල්ලාට සෑහෙන වැදගත් ඒක. ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එක ගේන්න හිතුවේ මම ලෙච්ච ඉවරලා හොස්ටල් එකට යන ගමන්. එහෙනම් ඉතින් අපි පරක්කු නොවි යමු හොස්ටල් එකට. මම ඊළඟට ඔයගොල්ලන් කියන්නේ JP හොස්ටල් එක. ඒ කියන්නේ ෆස්ට් ඉයර් බොයිස්. ඒ කියන්නේ ෆස්ට් ඉයර් කොල්ලෝ ඉන්න හොස්ටල් එකට එක් යන තමයි හදන්නේ. මේ තියෙන ඉතින් ඒ හොස්ටල් එකට යන පාර. ඔයගොල්ලෝ අහලා ඇති කිසින් බෙන් කියලා. කිසින් බෙන් එක තමයි ඔය අපේ ඉස්සරහෙන් තියෙන්නේ. ඒක හරි ප්‍රසිද්ධ ස්ථානයක්. ඉතින් අපේ කැම්පස්සේ හැමතැනම ප්‍රසිද්ධයි. ඉතින් කිසින් බෙන් එකකට ඇවිල්ලා එතනින් උඩට හැරිලා තමයි ලස්සන පඩි පෙලක් නැගලා තමයි ඉතින් අපේ හොස්ටල් එකට යන්න තියෙන්නේ. ඔන්න එහෙනම් අපේ කිසින් බෙන් එකෙන් හොස්ටල් එකට යන පාර. ඔන්න පේනවා සිරිපාදේ මහගිරි දබේ නගිනා වගේ වැඩක් තමයි. ඉතින් අපි උදේ හවස මේකේ නැගලා තමයි ලෙක්චර්ස් යන්නේ එන්නේ. අපිට නම් ඉතින් දැන් මේක හුරු වෙලා. ඕගොල්ලන්ටත් ඉතින් ආපු මුල් දවස්වල පොඩ්ඩක් අමාරුයි. ඊට පස්සේ ඉතින් හුරු වෙයි. පඩි 250ක් 260ක් වගේ තියෙනවා ඉතින් අපේ හොස්ටල් එකට එන්න. ඉතින් හොස්ටල් එකට එන අතර වටේ වටපිටා බැලුවම මේ විදිහට තමයි පේන්නේ. ඔය පේන්නේ කිසින් බෙන්ඩ් එක. එතනත් අමුතුම ලස්සනක් තමයි තියෙන්නේ. ඒ වගේම අපේ රාමනාදන් හරි සරසවියකට හරි යන බාලිකාවණු පල්ලෙහා බැලුවම පේනවා. ඉතින් ඕවා දිහා බල පඩි ටික නගිනකොට නිකම්ම ඉතින් උඩට එනවා. පේනානේ පල්ලෙහා වාහන යනවා. ආන්න ඈතින් පේන්නේ මොකද්ද? අර ඈතින් පේන්නේ ඉදිරියට සරච්චන්ද්‍ර රගහල්. ඒ කියන්නේ ඒ වලටම උඩින් තමයි අපි ඉන්නේ. ඉතින් මේ වලේ නාට්‍යයක් යනකොට අපිට තියෙන chance එක තමයි හොරෙන් ඉන්නවත් ඉතින් බලන්න පුළුවන්. වැඩේ ඉතින් සද්ද නම් ඇහෙන්නේ නැහැ. බලන්න පුළුවන් ඉතින්. ඔන්න දැන් අපි පඩිපෙළ නැගගෙන සෑහෙන උඩකට ඇවිල්ලා තියෙනවා. තව අපිට සුළු පඩි ප්‍රමාණයක් තමයි උඩට නගින්න තියෙන්නේ. උඩට ආවලස් බලන්න කොච්චර ලස්සන පල්ලෙහා සරච්චන්ද්‍ර වල පේනවද කියලා. අපිට දැන් සරච්චන්ද්‍ර වල කියන්නේ අපේ ගෙදර මැද මිදුල වගේ. උදේ පාන්දර නැගිට ගමනුත් පේන්නේ සරච්චන්ද්‍ර වල. මෙන්න තියෙන පොට් එක. අපි ඉතින් මෙතනට ආපු ගමන් නමක් දාගත්තා බැලුම් ගල කියලා. ඉතින් අපිට මෙතන වාඩි වෙලා පල්ලෙහා වෙන හැම දෙයක්ම බල ඉන්න පුළුවන්. පේනවනේ උඩ පල්ලෙහා කොච්චර ලස්සන කියලා. ඉතින් ඔන්න වලට ආපු කට්ටිය ආයි ගමනාන්තේ අවසන් කරලා යන්නද කොහෙද හදන්නේ. පේනවනේ. ඉතින් මේ වගේ දවසකට 1000කට කිට්ටු වෙන වගේ ඉතින් සෙනගක් මේ වලට එනවා යනවා. ඒ තරම් ආකර්ෂණීය දිනාගත්ත සුන්දර ස්ථානයක් තමයි ඉතින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නේ.
ඉතින් මං ආදරෙන් ඔයාලටත් මතක් කරනවා level exam ලියලා හොඳ රිසල්ට් එකක් දාලා ලංකාවේ තියෙන සුන්දරම විශ්වවිද්‍යාලය ඒ කියන්නේ අපේ මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එන්න කියලා. එහෙනම් තවත් අලුත් දවසකින් තවත් අලුත් තැනක් අරගෙන එනකම් අදට මම ඔයාලගේ සමුගන්නවා. එහෙනම් සියලු දෙනාටම සුබම සුබ අනාගතයක් වේවා. ජයන් ජයම වේවා.